ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක Life with Delicious. ඉතින් අද අපි හදන්න යන්නේ butter cake කිලෝග්‍රෑම් එකක්. ඉස්සෙල්ලාම අපි බලමු ඒ සඳහා ඕනි කරන දේවල් මොනවද කියලා. අපිට ඕනි කරනවා butter ග්‍රෑම් 250ක්, පාන් පිටි හෝ කේක් පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, බිත්තර 4ක්, baking powder සහ vanilla essence. එක හදාන්න පටන් ගන්නකොටම අපි oven එක preheat කර ගන්න ඕනි. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්. ඉස්සෙල්ලාම අපි පාන් පිටි වලට බේකින් පවුඩර් තේ හැඳි දෙක එකතු කරගෙන ඒක හලලා තියාගමු. බේකින් පවුඩර් එකතු කරගෙන මේ හලා ගන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 250 බෝල් එකට එකතු කරගෙන සීනි ටික ටික එකතු කරගෙන හොඳින් බීට් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම බටර් ටික අපි දිය කරගන්න. දැන් මේ වගේ බටර් ටික අපි දිය කරගත්තා ඉස්සෙල්ලාම. ඊට පස්සේ සීනි ටික ටික එකතු කරගන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි සීනි ටික ටික දාගෙන බීට් කරන්න හදන්නේ. සීනි පවුඩර් කරගෙන තියෙන නිසා ඉක්මනට අපිට බටර් ටිකේ සීනි ටික දිය කරගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපිට බිත්තර එකින් එක එකතු කරමින් බීට් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ බිත්තර එකතු කරගන්නකොට වෙනම බිත්තරේ කඩලා බලලා එකතු කරන්න. මේ වෙලාවේදී අපිට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන මේකත් හොඳට බීට් කරගන්න. දැන් මේ කේක් බැටර් එකට අපි පිටි ටික එකතු කරගෙන ෆෝල්ඩ් කරගන්නයි යන්නේ. මෙතනදී බීට් කරන්නේ ස්පැචුලා එකකින් එකම අතට මේ වගේ පළවම් කරන එක තමයි කරන්නේ. දැන් අපි කේක් බැටර් එක
ට්‍රේ එකට දාගමු. මම ට්‍රේ එක ඔයිල් පෙපර් එකක් දාලා බටර් ගාලා ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ විදිහට ඝනත් නැති, තියාරුත් නැති බැටර් එකක් තමයි අපිට එන්න ඕනේ. මේ විදිහට කේක් බැටර් එක අපි කේක් ට්‍රේ එකට දාගමු. දැන් මේකේ බබල්ස් තියෙනවා නම් අයින් වෙන්න අපි මේ විදිහට චුට්ටක් ටැප් කරගමු. දැන් අපි කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් 50ක් වගේ අතර කාලයක් බේක් කරගන්නයි හදන්නේ. ඒක oven එකකින් oven එකට ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ කේක් එක. මේක දැන් උඩ බ්‍රවුන් කලර් එක ඇවිල්ලා ලස්සනට බේක් වෙලා තියෙනවා. මෙහෙම ඇල්ලුවම ඔයගලන්ට පේනවා ඇති මේ හොඳ සොෆ්ට් එකට තියෙනවා. කේක් එක පොඩ්ඩක් නිවෙන්න ඕනි. නිවුණාට පස්සේ අපි බලමු කොහොමද කේක් එක තියෙන්නේ කියලා.